ඒක නම් මාරම අත්දැකීමක් තමයි. ඔව්. ඉතින් ඒකෙන් ඇති වෙන කායික සහ මානසික වෙනස්කම් නිසා ලොකු බියක් වගේන ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. හැබැයි ඒ ඇස්සේ සමාජය තීරණය කරනවා මේ බියගුළු පෞද්ගලික අත්දැකීම වෙනුවෙන් ලොකු සාදයක් දාලා මුළු ගමට මේක කියන්නේ. ඒක ඇත්ත සමාජයේ හැටි එහෙමනේ. අන්න ඒකයි. ඉතින් අද අපි අපේ මූලාශ්‍ර පාදක කරගෙන මේ ගැඹුරු විමර්ශනයෙන් කතා කරන්න යන්නේ අන්න ඒ වගේ අතිශය සංවේදී හැබැයි ගොඩක් වෙලාවට විද්‍යාත්මකව කතා කරන එක මගහරින මාතෘකාවක් ගැන. ඒ තමයි ගැහැණු දරුවෙකුගේ ජීවිතයේ වෙන සුවිශේෂීම හැරවුම් ලක්ෂ්‍ය වෙන මල්වර වීම. අපි අද අරමුණ වෙන්නේ මේක නිකම්ම සංස්කෘතික උත්සවයකට එහා ගිය ජීව විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක වගේම සමාජීය විපර්යාසයක් විදිහට සරලව තේරුම් ගන්න එකයි. ඇත්තටම ඔය ආරම්භයේ මේ මාතෘකාවේ තියෙන ඇත්ත తත්වය බොහොම අපූර්වට මතු කරනවා. මොකද අර කිව්වා වගේ මල්වර වීම කියන්නේ එක දවසකින් එක මොහොතකින් වෙලා ඉවර වෙන දෙයක් නෙවෙයි. ඒක අපේ සම්පූර්ණ ප්‍රජනක පද්ධතියම අලුතින් යාවත් කාලීන වීමක් නැත්නම් අප්ඩේට් වීමක්. අනිවාර්යයෙන්ම. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ගැන කතා කරන්නේ ගොඩක් වෙලාවට අර චාරිත්‍ර වාරිත්‍ර නැකෙත් සම්ප්‍රදායන් කියන රාමුව ඇතුළත විතරයිනේ. මේ ක්‍රියාවලිය පිටිපස්සේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය ඊළඟට දරුවාගේ මනසට වෙන දේ ගැන කතා කරනවා හරිම අඩුයි. අන්න ඒ අඩුව පුරවන එක තමයි අපි අද කරන්න ඕනේ. හරියටම හරි. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් අපි සමාජයේ තියෙන කතාබහ පැත්තකින් තියලා මුලින්ම බලමු මේ ශරීරය ඇතුලේ ඇත්තටම මොකද්ද මේ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ගැහුණු දරුවෙක් අවුරුදු 10ක් 15ක් අතර කාලයේදී මේ අත්දැකීමට මුහුණ දෙනවා කියලායි මූලාශ්‍රවල තියෙන්නේ. හැබැයි සමහර ළමයි අවුරුදු 10න් මේක අත්දැකිද්දී තවත් ළමයෙකුට අවුරුදු 14ක් 15ක් යනකල් මේක කල්යන්න පුරුවා. ඒක එහෙම තීරණය වෙන්නේ කොහොමද? ඔව් උතනදී ප්‍රධාන සාධක කිහිපයක්ම එකට වැඩ කරනවා. පළවෙනි එක තමයි අර ජානමය සාධකය. ඒ කියන්නේ මව මල්වර වුණු වයස ගොඩක් වෙලාවට දියණියටත් බලපන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පරම්පරාවෙන් එන දෙයක් වගේ? ඔව් යම් දුරකට. හැබැයි ඊටත් වඩා රසවත් විද්‍යාත්මක කාරණය තමයි මේ දරුවාගේ පෝෂණය සහ ශාරීරික බර මේකට බලපාන විදිහ. ශරීරයට නිශ්චිත මේද ප්‍රතිශතයක්, ඒ කියන්නේ ෆැට් පර්සන්ටේජ් එකක් අවශ්‍යයිලු මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. පොඩකින්. ඒ කියන්නේ ශරීරයේ තියෙන මේද ප්‍රමාණය මල්වර වීම පාලනය කරනවා කියන එකද? ඒක මොකද වෙන්නේ? මම හිතුවා ඒක නිකන් වයසත් එක්ක ඉබේම වෙන දෙයක් කියලා. ගොඩක් දෙනෙක් එහෙම තමයි හිතන්නේ. ඒත් අපේ ශරීරය කියන්නේ මාරම බුද්ධිමත් පද්ධතියක්. දැන් බලන්න දරුවෙක් පිළිසිඳගෙන ඒ දරුවාව පෝෂණය කරන්න නම් අම්මගේ ඇඟේ ප්‍රමාණවත් තරම් ශක්තියක් ගබඩා වෙලා තියෙන්න එපයි. පැහැදිලි. ඒක ඇත්ත. ඉතින් මේ ශරීරයේ තියෙන මේද සෛල වලින් ලෙප්ටින් කියලා හෝමෝනයක් නිකුත් කරනවා. මේ හෝමෝනේ මොළයට පණිවිඩයක් යවනවා. ඔන්න දැන් අපි ඇඟේ ඇතිතරම් ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. දැන් මේ ප්‍රජනක පද්ධතිය සක්‍රිය කරන්න පුළුවන් කියලා. මොකද කියන්නේ ඇඟ ඇතුලේ ලොකු කමියුනිකේෂන් එකක් වෙනවා. හරියටම. අන්න ඒ නිසා තමයි යම් දරුවෙක් දැඩි මන්ද පෝෂණයෙන් පෙළෙනවා නම් එහෙමත් නැත්නම් ශාරීරික බර අසාමාන්‍ය විදියට අඩු නම් මොළය තීරණය කරනවා තවම මේ අභියෝගයට මේ ශරීරය ලෑස්ති නෑ කියලා. අන්න ඒ නිසා තමයි සමහර දරුවන්ගේ මල්වර වීම ප්‍රමාද වෙන්නේ. ඒක ඇත්තටම පුදුම හිතන කාරණයක්. ඒ කියන්නේ ශරීරයේ ස්වභාවිකව ආරක්ෂිත යාන්ත්‍රණයක් හදාගෙන තිනවා. Tamanට දරා ගන්න බැරි බරක් කරගහන්නේ නැති වෙන්න. ඉතින් මේ අභ්‍යන්තර වෙනස්කම එක්කම බාහිරින් පෙනෙන වෙනස්කම් ගොඩකුත් වෙනව නේද? අර එකපාරටම වේගින් කුස යනවා, පියුරු වර්ධනය වෙනවා, ඊළඟට කිහිලි සහ ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව රෝම වර්ධනය වෙනවා වගේ දේවල්. මේවත් අර හෝමෝන වලම වැඩක්ද? අනිවාර්යයෙන්ම මේ කාලයේදී ප්‍රධාන වශයෙන්ම ඊස්ට්‍රජන් කියන හෝමෝනේ තමයි ශරීරය පුරාම මේ විශාල වෙනස්කම් රසක් ඇති කරන්නේ. උකුල පළල් වෙන්නේ අනාගතයේදී දරුපතකට පහසු වෙන්නේ. රෝම වර්ධනය වෙන්නේ ලිංගික ප්‍රදේශවල සම ආරක්ෂා කරන්න සහ බැක්ටීරියා ආසාදන වලින් වැළකෙන්න. ඒ කියන්නේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඔව් මේ හැම බාහිර වෙනස්කමක්ම ඇතුලේ වෙන ඒ දැවන්ත හෝමෝන ක්‍රියාවලියේ ප්‍රතිඵල. ඉතින් ඊට පස්සේ තමයි ඔය මාසික ඔසප් චක්‍රය ආරම්භ වෙන්නේ. පළමු වරට රුධිරය පිටවෙම දවස් 2කින් ඉඳන් 7ක් දක්වා වගේ පවතින්න පුළුවන්. ඔන්න ඔතනදී තමයි ගොඩක් දෙමාපියන් කලබල වෙන තැනට අපි එන්නේ. පළවෙනි වතාවට මල්වර වුණාට පස්සේ ඊළඟ මාසෙ ඔසප් වීම වෙන්නේ නැහැ. නැත්නම් මාස 2ක් 3ක් යනකල් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේ අක්‍රමවත් වීම දැක්කම දෙමාපියන් හිතන අයියෝ දරුවාට මොකක් හරි ලෙඩක් මේ පද්ධතිය අවුලක් කියලා. අපි අර මුලින් කතා කරපු අලුත් කර්මාන්ත ශාලාව කියන උපමාව මෙතනට හරියටම ගැලපෙනව නේද? ඔව් ඒ කර්මාන්ත ශාලාව උපමාවෙන් මේක ගොඩක් ලස්සනට තේරුම් ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ අලුතින් හදපු ෆැක්ටරි එකේ යන්ත්‍ර සූත්‍ර පළවෙනි දවසේ ඉඳන්ම 100% කාර්යක්ෂමව වෙලාවටම වැඩ කරන්නේ නැහෙනේ. ඒවා එකිනෙකට ගැලපෙන්න සමුමූර්ත වෙන්න යම් කාලයක් යනවා. ඔව් ටියුන් වෙන්න කල් යනවා. අන්න හරි. අපේ ශරීරයේත් මේ ඔසප් චක්‍රය පාලනය කරන්නේ ප්‍රධාන සේවකයන් දෙන්නෙක්. ඒ තමයි ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටිරෝන් කියන හෝමෝන දෙක. ඒ හෝමෝන දෙක හරියටම කොහොමද මේ චක්‍රය පාලනය කරන්නේ? ඒ කියන්නේ දෙන්නගේ වැඩ කොටස මොකක්ද? සරලවම කිව්වොත් ඊස්ට්‍රජන් කියන්නේ ගොඩනගන කෙනා. එයා තමයි ගර්භාෂයේ ඇතුළත බිත්තියේ රුධිරයෙන් සහ පෝෂක කොටස් වලින් ඝනකම් කරලා ලෑස්ති කරන්නේ. හරියට අර කුරුල්ලෙක් බිත්තරයක් දාන්න කලින් කූඩුවක් හදන්නේ අන්න ඒ වගේ. මාර ලස්සන උපමාව. එතකොට අනිත් කෙනා? අනිත් කෙනා කියන්නේ ප්‍රොජෙස්ටරෝන් කියන්නේ කලමනාකරු නැත්නම් මැනේජර්. දැන් ගැප් ගැනීමක් සිදු වුණේ නැත්නම් මේ කලමනාකරු තමයි තීරණය කරන්නේ. හරි. දැන් මේ හඩපු කූඩුවෙන් අපිට වැඩක් නැහැ. ඒක අයින් කළා දාන්න කියලා. අන්නේ ඉවත් කිරීම තමයි අර රුධිරයේ විදියට පිට වෙන්නේ. පැහැදිලි. එතකොට ওই මුල් අවුරුද්දේ හෝ දෙකේ ඔය කියන අක්‍රමවත් වීම වෙන්නේ මේ ගොඩනගන කෙනා සහ කලමනාකාරු අතර හරියට sannivedanayak නැති නිසාද? හරියටම හරි. මුල් කාලයේදී මොළයයි ඩිම්බකෝෂයයි අතර මේ පණිවිඩ හුවමාරුව හරියටම ස්ථාවර වෙලා නැහැ. සමහර මාසවලදී ගර්භාෂය බිත්තියේ හැදුවත් අර ඉවත් කරන්න කියන පණිවිඩේ එන්නේ පරක්කු වෙලා. එතකොට මාස 2-3ක් ඔසප් වීම පරක්කු වෙනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. අනිවාර්යෙන්ම මේ හෝමෝන දෙක සමතුලිත වෙලා නිවැරදි රිද්මයකට එන්න අවුරුද්දක් හෝ දෙකක් ගත වෙන එක අතිශයම සාමාන්‍යයි. ඒක කිසිසේත්ම ලෙඩක් නෙවෙයි. මේ යාන්ත්‍රණයේ තේරුම් ගත්තාම දෙමාපියන්ට අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනේ නැහැ. ඇත්තටම ශාරීරික අතුරියේ වෙන දේ ගැන දැන් නම් අපිට මාරම පැහැදිලි චිත්‍රයක් තියෙනවා. හැබැයි මට හිතෙන විදිහට මේ මල්වර වීම කියන අත්දැකීම
අත්දැකීමේ භයානකම සහ අභියෝගාත්මකම කොටස තියෙන්නේ ශරීරයේ ඇතුලේ නෙවෙයි අය දරුවාගේ මනස ඇතුලේ. මොකද කායිකව අය සූදානම් වුණාට මනසින් අය තාමත් පුංචි දරුවෙක්නේ. මේ පරතර තමයි ලොකුම ගැටුම නිර්මාණය කරන්න කියලා මට හිතෙන්නේ. ඒක නම් හරියටම හරි. ජීව විද්‍යාත්මකව බැලුවොත් මල්වර වීම කියන්නේ ඇයගේ ශරීරය දරුවෙකු පිළිසිඳ ගන්න පුළුවන් මට්ටමට ආවා කියන එකයි. ඒකනේ පරිණාමීය සත්‍යය. හැබැයි අද සමාජයේ වයස අවුරුදු 10ක 11ක දරුවෙක් කියන්නේ සමාජීය වශයෙන් හෝ මානසික වශයෙන් කොහෙත්ම වැඩිහිටියෙක් නෙවෙයිනේ. ඔව් එයාලා තාමත් කාටූන් බලන සෙල්ලම් කරන ළමයිනේ. අන්න ඒකනේ. ඇය ලෝකයේ ගැන කිසිම අවබෝධයක් නැති පුංචි ළමෙක්. ශරීරයේ වැඩිහිටියෙක්ගේ වගේ පෙනුනට මොලේ වර්ධනය විශේෂයෙන්ම අර තර්කානුකූලව හිතන කොටස වර්ධනය වෙන්න තව අවුරුදු ගණනාවක් යනවා. මට මෙතනදී ලොකු ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ ගොඩක් දෙමාපියන් මේ මල්වර වීමත් එක්කම දරුවට දෙන පණිවිඩය මොකක්ද? දැන් ඔයා ලොකු ළමයෙක් ඔහම දුවන්න පනින්න එපා දැන් ඔයා වගකීමෙන් වැඩ කරන්න ඕනේ කියලා කියනවනේ. දෙමාපියන් හිතන්නේ ශරීරයේ ලොකු වුණු ගමන් මොළයත් ඉබේම ලොකු වෙලෝ කියලා. ඉතින් මේ විදිහට එකපාරටම ඇගෙන් වැඩිහිටි හැසිරීමක් බලාපොරොත්තු වෙන එකෙන් වෙන්නේ අයව තවත් මානසික අගාධයකට තල්ලු කරන එක නේද? ඒක තමයි අපි අතින් වෙන ලොකුම අසාධාරණේ. ඒ දරුවා ඒ වෙලාවේ ඉන්නේ දැවැන්ත හෝමෝන කුණාටුවක් මැද. අර අපි කලින් කතා කරපු හෝමෝන බලපයින්නේ ගර්භාෂයට විතරක් නෙවෙයි. ඒවා කෙලින්ම මොළයටත් බලපානවා. ඒ කියන්නේ මනෝභාවය වෙනස් කරනවා. ඔව්. මේ කාලයේදී මොළයේ හැඟීම් පාලනය කරන කොටස ඊටා වේගයෙන් උත්තේජනය වෙනවා. ඒ නිසා තමයි ඔවුන්ට නිතරම කෝපය, දුක, කලකිරීම වගේ දේවල් මාර තදින් දැනෙන්නේ. එකපාරටම අඬනවා, ඊළඟ මොහොතේ දොරවල් හයියෙන් වහගෙන යනවා. මේවා ඔවුන්ටවත් පාලනය කරගන්න බැරි රසායනික වෙනස්කම්. ඒ කියන්නේ ඇයි ඊටම මුරණ්ඩු වෙනව නෙමෙයි. ඇයට ඇයගේ හැඟීම් කළමනාකරණය කරගන්න බැරුව අරගල කරනවා. එතකොට දෙමව්පියන් ඇයි මේ ළමයා මේ තරම් නපුරු වෙලා කියලා දොස් කියන එකෙන් කිසිම වැඩක් නැහැ නේද? කිසිම වැඩක් නැහැ. ඒ වෙනුවට අම්මයි තාත්තයි දෙන්නම කරන්න ඕනේ අසීමිත ඉවසීමකින් ඒ දරුවාට සහයෝගය දෙන එක. ඇයට තේරුම් කරලා දෙන්න ඕනේ මේ දැනෙන ව්‍යාකූලත්වය සාමාන්‍යයි කියලා. ඒ වගේම මේ කායික හා මානසික පරතරය කළමනාකරණය කරන්න තියෙන ප්‍රබලම ආයුධය ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ඒ තමයි නිසි ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය. ඔව් ලිංගික අධ්‍යාපනය කිව්වම නම් අපේ සමාජයේ ගොඩක් අයට ඒක ටිකක් අපහසු ඇඟ කිලිපොළ යන මාතෘකාවක් නේ. ගොඩක් දෙමව්පියන් හිතන්නේ ඒ ගැන කතා කළොත් දරුවා නරක වේ කියලා. ඒක නම් සම්පූර්ණ මිත්‍යාවක්. ලිංගික අධ්‍යාපනය කියන්නේ දරුවව නරක කරන දෙයක් නෙවෙයි. ඒක දරුවව ආරක්ෂා කරන පලිහක්. දැන් බලන්න ඇයගේ ශාරීරික කායිකව ගැප් ගැනීමකට සූදානම් මට්ටමක තියෙන නිසා තමන්ගේ ශරීරය ගැන නිසි අවබෝධයකට තියෙන්න ඕනනේ. අනිවාර්යෙන්ම තමන්ගේ ශරීරයේ අයිතිය තියෙන්නේ තමන්ට විතරයි කියන එකත් හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය අතර වෙනසත් ඇයට කියා දෙන්නම ඕනේ. මේ දේවල් නොදැන හිටියොත් තමයි ඇය වඩිපුරම අනතුරට ලක් වෙන්නේ. ඒක ඇත්ත. දැනුම තමයි හොඳම ආරක්ෂාව වෙන්නේ. ඒ කියන්නේ මේ සමස්ත ක්‍රියාවලිය සාර්ථකව මැනේජ් කරන්න නම් දෙමාපියන්ට පැහැදිලි ප්‍රායෝගික සලස්මක් තියෙන්න ඕනේ. නිකම්ම අපි බලමුකෝ වෙන දෙයක් කියලා ඉන්න බෑ. ඉතින් මේ පළවෙනි පියවර විදිහට කල්තියා සූදානම් කිරීම කොතරම් වැදගත්ද? මොකද හිතන්නකෝ කිසිම දෙයක් දන්නේ නැති අවුරුදු 10ක දරුවෙක් ඉස්කෝලේදී හරි නානකාමරේදී හරි එකපාරටම තමන්ගේ ශරීරයෙන් රුධිරය පිට වෙනවා දැක්කොත් කොහොමද කියලා. ඇයි හිතන්නේ ඇයට මාරාන්තික තුවාලයක් වෙලා එහෙම නැත්නම් ඇය මැරෙන්න යනවා කියලානේ. මේ මානසික කම්පනය කොහොමද බලපන්නේ? අපෝ ඒක ඉතාමත් බිහිසුණු අත්දැකීමක් වෙන්න පුළුවන්. දරුවෙකුට ඒ වගේ කම්පනයක් දෙන්න කිසිම දෙමාපියෙකුට අයිතියක් නැහෙනේ. අන්න ඒ නිසායි දරුවට වයස අවුරුදු 9ක් 10ක් වෙනකොට මේ ගැන කතා කරන්න පටන් ගන්න ඕනේ. අම්මට පුළුවන් හරිය මිත්‍රශීලීව කියන්න ඔන්න ඔයාගේ ශරීරය දැන් ටික ටික ලොකු වෙනවා. තව කාලයකින් ඔයාගේ ශරීරයේ මේ විදියට රුධිරය පිට වෙන්න පුළුවන්. ඒක ඔයාට ලෙඩක් හැදිලා නෙවෙයි. ඔයා නිරෝගීව වර්ධනය වෙනවා කියන එකේ සලකුණක් කියලා. ඒක ඇත්තටම ලොකු සහනයක් වෙලා මට. ඔව් මේ වගේ పూర్ව දැනුවත් කිරීමක් කළාම ඒක සිදුවෙන දවසට ඇයට දැනෙන්නේ බයක් නෙවෙයි හොඳ අවබෝධයක්. ඊළඟ ප්‍රායෝගික අභියෝගය තමයි මේ සෞඛ්‍ය සහ පිරිසිදුකම. සනිපාරක්ෂක තුවා එහෙමත් නැත්නම් පෑඩ්ස් පාවිච්චි කරන විදිහ ඇයට කියා දෙන්න ඕනනේ. මූලාශ්‍රවල තියෙනවා සාමාන්‍යයෙන් පැය 4ත් 6ත් අතර කාලයකට මේවා මාරු කරන්න කියලා. ඇයි ඒ තරම් කෙටි කාලයක් ඇතුළත මාරු කරන්න කියන්නේ? මාධ්‍යයක් ශරීරයේ උෂ්ණත්වයත් එක්ක පැය කිහිපයක් එකම සනීපාරක්ෂක තුවාය භාවිතා කරද්දී එතන බැක්ටීරියා වර්ධනය වෙලා ආසාදනය ඇති වෙන්න දුර්ගන්ධයක් ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒක නම් ගොඩක් අය හිතන්නේ නැති පැත්තක්. ඔව් ඒ නිසා රුධිරය ගොඩක් පිට වුණත් නැතත් උපරිම පැය 6කින්වත් අලුත් එක භාවිතා කරන එක අත්‍යවශ්‍යයි. ඒ වගේම භාවිතා කළ තුවාව නිසි විදිහට කඩදාසියක ඔතලා අයින් කරන විදිහත් පියවරෙන් පියවර කියා දෙන්න ඕනේ. මෙතනදී අපි අවධානය යොමු කළ යුතු තවත් සියුම් මනෝවිද්‍යාත්මක කාරණයක් තියෙනවා කියලා මට හිතෙනවා. මේ පිරිසිදුකම ගැන කියා දෙන විදිහ අනුව දරුවා තමන්ගේ ශරීරය ගැන දකින්න විදිහ සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. දැන් හිතන්න අම්මා මේ වෙලාවට අප්‍රසන්න මුණක් හදාගෙන අපෝ මේවා පරිස්සමට අස් කරගන්න වට දේවල් කිව්ව දරුවාට හිතට කාව දෙන්නේ තමන්ගේ ශරීරය අපිරිසිදුයි මේක ලැජ්ජා වෙන්න ඕන දෙයක් කියන එක නේද? අතිශයින්ම වැදගත් කාරණයක් ඔය මතු කළේ දෙමාපියන්ගේ ප්‍රතිචාරය තමයි දරුවාගේ අනාගත ආකල්පය තීරණය කරන්නේ. අම්මා ඒ වෙලාවට කලබල වෙලා අඬලා නැත්තම් පිළිකුල් සහගත විදිහට හැසිරුණොත් දරුවා ජීවිතාන්තය දක්වාම තමන්ගේ කාන්තා ශරීරය දිහා බලන්නේ මාර වරදකාරී හැඟීමකින්. ඒ කියන්නේ අපි දෙන්න පණිවිඩය ධනාත්මක වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඒ වෙනුවට එයාට ආරක්ෂිත බවක් දැනෙන්න දෙන්න ඕනේ. මේක ස්වාභාවිකයි මමත් මේක පහු කළා අපි මේක එකතු වෙලා මැනේජ් කරමු කියන ධනාත්මක හැඟීම දරුවට දෙන්නම ඕනේ. ඒ වගේම කායික අපහසුතා කළමනාකරණය කරන එකත් මේ ප්‍රායෝගික සැලැස්මේ කොටසක්නේ. උදරයේ කැක්කුම වේදනාව වගේ දේවල් වලට උණු වතුර බෝතලයක් පාවිච්චි කරනවා වගේ සරල දේවල් කරන්න පුළුවන්. හැබැයි මම දැකලා තියෙනවා මේ මූලාශ්‍රවල පෝෂණය ගැනත් විශේෂ අවධානයක් මේ කාලේදී යොමු කරන්න කියනවා. රුධිරය පිටවන නිසා යකඩ බහුල ආහාර දෙන්න ඕනේ කියන එක නම් පැහැදිලි. හැබැයි මේක විශේෂයෙන්ම අවධානම් වෙන්නේ ඇයි? එතන තියෙන්නේ ද්විත්ව අභියෝගයක්. එක පැත්තකින් දරුවා වේගයෙන් උස යනවා, මාංශපේශී වර්ධනය වෙනවා. ඒ වර්ධනයට ශරීරයට විශාල යකඩ ප්‍රමාණයක් අවශ්‍යයි. අනිත් පැත්තෙන් මාසිකව රුධිරයත් එක්ක යකඩ පිට වෙනවා.
ආයකන්නේ අවශ්‍යතාවයයි අඩුවීමයි දෙකම එකපාර වෙනවා. අන්න හරි. මේ දෙකම එකවර සිදුවෙන නිසා මේ කාලේදී ගැහැණු දරුවන් ඉතා පහසුවෙන් රක්තහීනතාවයට එමත් නැත්නම් ඇනීමියා තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසායි මස් මාළු බිත්තර නිවිති මුරුංගා කොළ වගේ යකඩ බහුල ආහාර එදිනෙදා වේලට අනිවාර්යයෙන්ම එකතු කරන්න කියන්නේ. නිවස ඇතුලේ අම්මයි තාත්තයි මේ තරම් විද්‍යාත්මකව ආදරයෙන් මේ ක්‍රියාවලිය කළමනාකරණය කරද්දී ඊළඟට එනවා ලොකුම සමාජීය ගැටුම. ඒ තමයි අපේ සංස්කෘතිය සහ චාරිත්‍ර වාරිත්‍ර. දැන් ලංකාව වගේ රටක මේ සිදුවීම ඉතාමත් ඉහළින් සමරනවනේ. නැකත් බලනවා කිරිකස් කපනවා ලොකු සාදයක් දාලා නෑදෑයෝ ඔක්කොම ගෙන්නනවා. හැබැයි මේක යථාර්ථය මොකක්ද? මේ චාරිත්‍රවල ආරම්භයේ යහපත් වෙන්නේ නැති අතීතයේදී මේවයින් අදහස් කළේ ඇයදෙන් විවාහයකට සූදානම් ඒවා ආරක්ෂා කරන්න ඕනේ කියන එකනේ. නමුත් අද වෙනකොට මේක නිකම්ම ප්‍රදර්ශනාත්මක උත්සවයක් බවට පත් වෙලා. මේ සම්ප්‍රදායන්ගෙන් දරුවාගේ අධ්‍යාපනයට කිසිම බාධාවක් වෙන්න බෑ. සමහර වෙලාවට නැකතෙනකල් දවස් ගණන් කාමරයකට වෙලා ඉන්න වෙනවා. ඒකෙන් වෙන්නේ දරුවා තවත් මානසික පීඩනයකට ලක් වෙන එක. මට නම් මේක පේන්නේ හරියට මෙන්න මේ වගේ දෙයක් විදියට මේක අතිශය පෞද්ගලික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් නේ. කෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තාවක් ගෙනෙල්ලා පත්‍රයේ මුල් පිටුවේ පළ කරනවා වගේ වැඩක් නේද අපි මේ ලොකු සාද දාලා කරන්නේ. තමන්ගේ ශරීරයේ සිදුවුණු වෙනසක් ගැන මුළු ගමම ඇවිත් බලලා කතා කරලා යනකොට ඒ පුංචි දරුවට කොයිතරම් අපහසුතාවයක් ලැජ්ජාවක් දැනෙනවද? අපි මේ දරුවාගේ පෞද්ගලිකත්වයට කියන්නේ ප්‍රයිවසි එකට කිසිම ගෞරවයක් කරන්නේ නැහැ නේද? ඇත්තටම ඔය කියන කාරණේට මම සම්පූර්ණයෙන්ම එකගයි. මල්වර වීම කියන්නේ ලෝකයට හඬ ගාලා කියන්න ඕනේ ජයග්‍රහණයක් නෙවෙයි. ඒ අයගේ පුද්ගලිකත්වයට ආදාළ කාරණයක්. දෙමාපියන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ ලොකු සාදයක් ලෑස්ති කරන්න නෙවෙයි. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැනයි. සාමාන්‍යයෙන් මේකට වෛද්‍යවරයෙක් හමු වෙන්නම අවශ්‍ය නැහැ. හැබැයි දෙමාපියන් අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕනේ. රතු නිවේදන නැත්තම් අවදානම් ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ අවස්ථාවලදී වෛද්‍යවරයෙක් හමු වීම අත්‍යවශ්‍යයි. ඔව් ඒ රතු නිවේදන මොනවද කියලා අපි පැහැදිලි කරගමු. එකක් තමයි කල්තියා මල්වර වීම කියලා මූලාශ්‍රවල තිබුණා. ඒ කියන්නේ වයස අවුරුදු 8ට කලින් මේ ලක්ෂණ පහළ වීම. අනෙත් පැත්තෙන් වයස අවුරුදු 15ක් 16ක් වෙනකලුත් මල්වර නොවීම. ඔව් ඒ වගේම තමයි අධික රුධිර වහනය. පැය එකක් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත සනිපාරක්ෂක තුවායක් සම්පූර්ණයෙන්ම තෙමි යන තරමට රුධිරය පිට වෙනව නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. අනිත් කාරණේ තමයි දරාගත නොහැකි වේදනාව. සාමාන්‍ය වේදනාවක් තියෙන්න පුළුවන්. හැබැයි දරුවට පාසල් යන්න බැරි තරමට සාමාන්‍ය වැඩක් කරගන්න බැරි තරමට වේදනාවක් තියෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඒ කියන්නේ ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අනිවාර්යෙන්ම. ඒ වගේම මුල් කාලයේ අක්‍රමාත් වීම සාමාන්‍ය වුණත් මාස ගණනාවක් එක දිගට ඔසප් නොවීම හෝ මාසයකට දෙවතාවක් සිද්ධ වීමත් වෛද්‍යවරයෙක් හමු විය යුතු අවස්ථාවක්. ඉතින් මේ වෛද්‍යවරයෙක් හමු වෙන්න යනකොටත් අපි අනුගමනය කරන්න ඕනේ බොහොම අපූර්ව මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් ගැන මම අහලා තිනවා. සාමාන්‍යයෙන් ළමයෙකු දොස්තර ගාවට එකගෙන ගියාම අම්මනේ ඔක්කොම විස්තරය කියන්නේ. අනේ ડોක්ටර් නෑට මේ දවස්වල බඩ එකක් කොහොම අන්තිමට උනේ ගිය මාසේ 10 වෙනිදා ওই විදියට. හැබැයි මේ තත්ත්වය වෙනස් කරලා දරුවටම කතා කරන්න ඉඩ දෙන එකෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන් නේද? අන්න ඒක තමයි වැදගත්ම දේ. මේක දරුවාගේ ශරීරයනේ. වෛද්‍යවරයා අහන ප්‍රශ්නවලට උදාහරණයක් විදිහට අන්තිමට ඔසොප්පුනේ කවදාද? වේදනාව කොහොමද වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඇයටම ඉඩ දෙන්න ඕනි. ඒන් සිදුවන මනෝවිද්‍යාත්මක බලපෑම අතිවිශාලයි. ඒ කියන්නේ ඇය තමන්ගේ ශරීරය ගැන කතා කරන්න පුරුදු වෙනවා. හරියටම ඇය ප්‍රායෝගිකවම ඉගෙන ගන්නවා මේක මගේ ශරීරය මගේ සෞඛ්‍ය දත්ත ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා. ඒ වගේම මම වෛද්‍යවරයෙක් එක්ක ඒ ගැන විවෘතව කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ කියන එක. ඒන් ඇයගේ ආත්ම විශ්වාසය විශාල වශයෙන් ගොඩනගෙනවා. ඒ වගේම මේ වෛද්‍ය හමුවකදී තවත් අතිශය වැදගත් දෙයක් කරගන්න පුළුවන්. ඒ මොකද්ද? අර අපි කලින් කතා කරපු ගැබ්ගෙල පිළිකා එන්නත ලබා දීමද. ඔව් හරියටම. ගැබ්ගෙල පිළිකා වලට හේතු වෙන HPV වෛරසයන් ආරක්ෂා වීමේ එන්නත ලබා දෙන්න සුදුසුම කාලය තමයි මේ වයස සීමාව. ඒ වගේම දරුවාගේ යකඩ මට්ටම කොහොමද කියලා පරීක්ෂා කරලා අවශ්‍ය නම් යකඩ අතිරේක ලබා දෙන්නත් වෛද්‍යවරයාට පුළුවන්. මේ ඔක්කොම දේවල් වලින් වෙන්නේ දරුවාගේ සෞඛ්‍යය උපරිමයෙන් ආරක්ෂා වෙන එකයි. ඇත්තටම අපි මේ කතා කරපු සියලුම කාරණා දිහා ආපහු හැරිලා බැලුවොත් අපිට තම පැහැදිලි මල්වර වීම කියන්නේ කඩේට ගිහින් පෑඩ් පැකට් එකක් අරන් දීලා නැකතට කිරිගහක් කපලා ඉවර කරන්න පුළුවන් සරල දෙයක් නෙවෙයි කියලා. මේක දරුවාගේ ජීව විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක සහ පෝෂණ අවශ්‍යතාවම මුළුමනින් මුඩු ඇටිකුරු කරන කාලයක්. ඇගේ මොළය, ඇගේ හැඟීම්, ඇගේ ශරීරය මේ හැම දෙයක්ම අලුත් රිද්මයකට හැඩගැසෙන සංක්‍රාන්ති සමයක්. අනිවාර්යයෙන්ම ඇය කායිකව ලෝකදරුවෙක් වගේ පෙනුනත් ඇය තාමත් අර කලින් හිටපු ආදරය, අවධානය සහ රැකවරණය තදින් මෝන කරන පුංචි දරුවාම තමයි. දෙමාපියන් මේ වෙනසට මුහුණ දෙන්න ඕනේ බයකින් හෝ පරණ සාම්ප්‍රදායික මතවාද වලින් නෙවෙයි, නිවැරදි විද්‍යාත්මක අවබෝධයකින් සහ සීමාවක් නැති ආදරයකින්. ඇයට අවශ්‍ය දඬුවම් හෝ නීති නෙවෙයි, තමන්ව තේරුම් ගන්න තමන්ට ඇහුම්කන් දෙන පවුලක්. ඉරේ ක්‍රියාකාරීත්වයේ ඉඳන් මනසේ ඇතිවෙන කුණාටු දක්වාම අපි සාකච්ඡා කළා. ඉතින් මේ විමර්ශනය අවසන් කරන්න කලින් අපි මේ දක්වා කතා කරපු දේවල් එක්ක එක ප්‍රබල සිතුවිල්ලක් එක්ක අද කතාබහ නතර කරන්නයි මම සූදානම් වෙන්නේ. අපි මේ දක්වා මල්වර වීම සැලකුවේ සමාජයට පෙන්වන විශාල උත්සවයක් විදිහටයි. නමුත් අපි දැක්කා මේක කොයිතරම් පෞද්ගලික සෞඛ්‍යමය සහ අධ්‍යාපනික හැරවුම් ලක්ෂයක්ද කියලා. අපි අපේ අවධානය මේ සාම්ප්‍රදායික ප්‍රදර්ශනාත්මක උත්සව වලින් අයින් කරලා ඒ වෙනුවට ඇයගේ ශරීරයේ අයිතිය, පෞද්ගලිකත්වය සහ ඇයගේ සෞඛ්‍යමය දැනුම නිශ්ශබ්දව සවිබල ගැන්වීමට යොමු කළොත් ඊළඟ පරම්පරාවේ කාන්තාවන් තමන්ගේ සෞඛ්‍යය සහ ශරීරය ගැන කොතරම් විශාල ආත්ම විශ්වාසයකින් යුතු මේ